baby. දවස් 3ක ඉඳන් ජපානෙට හොඳටම වැස්ස. ඉතින් මම ඊයේම හිතාගත්තා අද ටිකක් වෙලා ගිහින් නැගිටිනවා කියලා. හැබැයි ඉතින් මට කලින්ම නැගිටිනා. ඉතින් උදේම නාගෙන මං දැන් මේ උදේ නැගිටින නිසා ගෙදර ඉතුරු වැඩ ටික කරන්න තමයි හදන්නේ. චූටි මැණිකයි ඩැඩයි නම් තාම නිදි. ගේට බබත් හොඳටම නිදිමතේ ඉන්නේ තාම. ඉතින් මම උදේම නාපු නිසා ටිකක් සීතලයිනේ. මං දැන් මේ ග්‍රීන් ටී එකක් හදාගන්න තමයි හදන්නේ. මේ වහින වෙලාවට අපි ගෙවල් ඇතුළට වෙලා හොඳට හිටියට තව එළිය වැඩ කරන කොච්චර මිනිස්සු ඇද්ද මේ වෙලාවේ තෙමි තෙමි තමන්ගේ වැඩ ටික කරගන්න. ඉතින් ඒගොල්ලොත් ගොඩක් පව් නේද? මම ග්‍රීන් ටී එකක් බීලා දැන් අපේ සෝදන්න තියෙන රෙදි ටික ඉක්මනින් සෝද ගන්න යන්නේ. මොකද අද වැස්ස නිසා වේල ගන්න වෙන්නේ කොයින් ලොන්ඩ්‍රි එකට දාලා. දෙන්නම තාම නිදි නිසා ජනෙල් ටිකත් ඔක්කොම වහලා මම මේ දවස්වල බලන මූවි එක බලන්න තමයි ලෑස්ති වෙන්නේ. මූවි එකක් කිව්වට මේක කොරියන් ඩ්‍රාමා එකක්. මේ දැන් අලුතෙන් තමයි නෙට්ෆ්ලික්ස් එකට රිලීස් කරලා තිබුණේ. ඉතින් මං මේ දවස්වල ඒක තමයි බලන්නේ. ඒක බලන ගමන් මං පොඩි කෑමක් ගන්නවා මගේ උදේ කෑම වෙනුවට. ඔන්න ඩැඩා නම් පහලට ආවා. එයා යනවා බෙහෙත් අරගන්න. මොකද එයාට මේ දවස්වල කපුන් හැදිලා. ඉතින් මම ඉක්මනින්ම චිකන් එක හදාගත්තා. මොකද ඩැඩා ගියාට පස්සේ චූටි මැණිකත් එක්ක මේ වැඩේ කරන්න ටිකක් අමාරුයිනේ. ඉතින් මං ඉක්මනින්ම චිකන් එක හදාගෙන මගේ කිචන් එකත් ඉක්මනින්ම අස් කරගත්තා. බයි බයි. චූටි මැණිකයි මමයි උයන්නනේ යන්නේ. මම ඩුමයි කන්නේ. මම ඩුමයි කා. මොකද කොලම? ගොඩාක් වෙලා මම චූටි මැණිකත් එක්ක සෙල්ලම් කරා. ඉතින් සෙල්ලම් කරලා දැන් පහලට ආවා. ඩැඩා එන ගමන් කියපු නිසා ඉක්මනින්ම මැල්ලුම හදාගන්න. මොකද මං දවල්ට කන්න කලින්ම කෑම හදාගත්තනේ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ අපේ මේ චූටි චෙෆ් එක්ක එකතු වෙලා මගේ කොටුකොළ සම්බෝලේ හදාගන්න. මම පුළුවන් හැම වෙලාවකම අපේ මේ චූටි කෙල්ලව එකතු කරගන්නවා කුස්සියේ වැඩවලට. එයාට තාම ලොකුවට දෙයක් කරන්න තේරුන්නේ නැති වුණාට මං කැමති එයත් එක්ක එකතු වෙලා මේ කිචන් එකේ දේවල් කරන්න. එතකොට එයාට චූටි කාලෙම ලොකු නොලෙජ් එකක් එනවා. එතකොට හොඳ ලස්සන අත්දැකීමක් මේක එයාගේ මුළු ජීවිත කාලෙටම. ඒ නිසා මම එයාව මේ විදිහට කිචන් එකේ පොඩි පොඩි වැඩවලට එකතු කරගන්නවා. චූටි මැණිකටත් වඩා ඒක මට ලස්සන අත්දැකීමක්. මගේ මේ චූටි මැණිකත් එක්ක එකතු වෙලා කිචන් එකේ චූටි වැඩ කරන එක. අපි වතුර බහිනකම් සමහර වෙලාවට නම් එයා මටත් වැඩ කරන්න දෙන්නේ නැහැ. එයාටම කරන්න ඉල්ලනවා. ඉතින් හැමදේම එයාට තනියෙන් කරන්න දෙන්න බෑනේ. ඉතින් මං තෝරලා එයාට පුළුවන් කියලා හිතන දේවල් තමයි කරන්න දෙන්නේ. හැබැයි සමහර වෙලාවට නම් හැමදේම කරන්න ඉල්ලලා අඬනවා. දැන් ඔය එයාට ලුණු කපන්න ඕනේ කියලා අඬනවා. එයා මෙහෙම මාත් එක්ක කිචන් එකට වෙලා ඉද්දී ටීවී බලන්න ඕන කියලා කියන්නේත් නැහැ. නැත්තම් මම වැඩ ටික කරගන්න එයාට මොනවා හරි ටීවී එකේ දාලා දෙන්න ඕනේ. මෙහෙම මාත් එක්ක වැඩ කරන්න ආවහම ටීවී එක එයාට මතක නැහැ.
මෙතන වැඩ කරන්න තමයි ආසාවෙන් ඉන්නේ. ඉතින් ඒක ගොඩාක් හොඳයි. නැත්නම් ඉතින් මං උයලා ඉවර වෙනකල්ම එයා කරන්නේ ටීවී බල බල නට නට ඉන්න එක. අපේ චූටි මැනිකට හොඳ පුරුද්දක් තියෙනවා. එයා ගත්ත එක ඒ වෙලාවෙම පාවිච්චි කරලා ඉවර නම් ආයෙ මෙතනින් තියන්න ඕනේ. කිචන් එකෙත් එහෙමයි. ලුණු එක අරගෙන ලුණු ටික පාවිච්චි කරලා ඉවර නම් එයා ඒක කියනවා එතනින්ම තියන්න කියලා. ඒක නම් එයාගේ ගොඩක් හොඳ පුරුද්දක්. මේ අවුරුද්දේ මාස 2ක්ම ගෙවිලා ඉවර වෙලා 3 වෙනි මාසෙටත් ඇවිල්ලා තියෙන්නේ. මේ අවුරුද්දත් මට හිතෙන්නේ ගිය අවුරුද්ද වගේම හරිම ඉක්මනින් ගෙවිලා යයි කියලා. ඉතින් ඒ ඉක්මනින් ගෙවිලා ගියත් අවුරුද්ද පුරාවටම ලස්සන මතක ගොඩාක් එකතු කරගන්න. එතකොට ජීවිතේ ගොඩාක් ලස්සනයි. අවුරුද්ද ඉවර වෙලා ආයෙ මේ ගැන හිතුවහම. නෑ බෝබෝ. බේබි. බබෝ දාදේද? ඔව්. Kaku. Baby ke kaku? Bau dah tumma. Kaku. Tuti kaku. Kaku. Tenne ti mama tumma den. Haide. Bau kaku tumma den baby. Kaku. Atatat. Abadatat. Bandiyata. Baby. එළිය බෝ වහිනවද තාම? නෑ දැන් බෝ ඉන්නේ. අපි දොයියමුද? චූටි මැනික නම් හොඳටම නිදි. ඉතින් චූටි මැනිකව ඩැඩාට දාලා මං ආවා ගෙදර ළඟ තියෙන සුපර් මාකට් එකට. හවසට පොඩි කෑමක් හදන්න හිතන් ඉන්නවා. ඒකට ඕන බඩු ටිකකුයි තව ගෙදරට ඕන බඩු ටිකකුයි අරගෙන යන්න. චූටි මැනික නිදි නිසා ඩැඩාට එන්න බෑනේ. ඒ නිසා මම තනියමම ආවා. අපේ ගෙදර ළඟ තියෙන සුපර් මාකට් එකේ එළවලු නම් මාරම ගණන්. ඉතින් මෙතනින් එළවලු ගන්න එක නම් හරිම පාඩුයි. ඉතින් අපි ගොඩක් වෙලාවට මේ සුපර් මාකට් එකෙන් එළවලු පළතුරු වගේ දේවල් වැඩිය ගන්නෙ නෑ. මම කන පාන් එකෙන් එකයි තිබුණේ. ඉතින් මම ඒක මට අරගෙන අනිත් පාන් වලින් ඩැඩාට අරගත්තා. ගෙදර චූටි මැනිකට අරන් ගියපු බටර් එකක් තිබුණා. හැබැයි මම අද පොඩි කෑමක් හදන්න හිතාගෙන ඉන්න නිසා මම හිතුවා ඒකට වෙනම බටර් එකක් අරගන්න. නැත්නම් ඉතින් චූටි මැනිකගේ බටර් එකනේ අරගන්න වෙන්නේ. මම බටරුත් අරගෙන ගේට බබාට ෆ්‍රෙෂ් මිල්කුත් අරගත්තා. ඉතින් මට ගන්න ඕන වෙලා තිබුණු සේරම දේවල් දැන් නම් අරගෙන ඉවරයි. දැන් මම මේ බඩු ටිකත් අරගෙන ගෙදර යන ගමන් ඉන්නේ. මොකද මේ කරේ? බෝ හැලුවා? මම සුපර් මාකට් එකට ගිහිල්ලා එන ටිකට චූටි මැනික නැගිටලා හැඟෙත් එක්ක වතුර හලාගෙන. ඉතින් ඩැඩා චූටි මැනිකගේ ඇඳුනුත් මාරු කරලා තිබුණේ මම එද්දි. මං දැන් මේ අරන් ආපු බඩු ටික තියාගන්න ගමන් තමයි ඉන්නේ. මෙහෙම තමයි මම කිචන් එකට ආවොත්
එයත් දුවගෙන එනවා. මොකද දැන් එයාගෙන් මම පොඩි වැඩ ගන්නවනේ කිචන් එකේදී. ඉතින් එයා ඒකට හරිම කැමති. මම කිචන් එකට එන හැම වෙලාවකම එයාත් දුවගෙන ඇවිල්ලා මේ ලැඩ එකට නැගලා ඉන්නවා. ආයෙම වැස්ස හොඳටම පටන් අරන් නිසා මං දැන් මේ ලෑස්ති වෙන්නේ මම හිතාගෙන හිටපු කෑම එක හදන්න. මම අද මේ ලෑස්ති වෙන්නේ චොක්ලට් ලාවා කේක් එකක් හදන්න. මේ මම try කරන පළවෙනි පාර. ඉතින් බලමුකෝ අපි හොඳට එයිද කියලා. ඩැඩා අපේ අම්මත් එක්ක බර කතාවක්. ඉතින් මාත් ඔය ඒකට එකක් ඒවා කිය චූටි මැණිකත් එක්ක එකතු වෙලා ලාවා කේක් එක හදන්න ඕන චොක්ලට් ටික ලෑස්ති කරගත්තා. ඊට පස්සේ ඒකට ඕන බටර් ටිකත් මේ විදිහට ලෑස්ති කරගෙන මම මයික්‍රෝවේව් දාලා ඒක හොඳට රත් වෙන්න තිබ්බා. දැන් මම ලෑස්ති වෙන්නේ මට ඕන බිත්තර ටික ලෑස්ති කරගන්න. මේ බිත්තර කඩන වැඩේ නම් චූටි මැණිකත් එක්ක කරන්නම බෑ. බිත්තරයක් දැක්කොත් එයා දුවගෙන එනවා එයාට කඩන්න දෙන්න කියලා. චොක්ලට් ටිකත් හොඳට මෙල්ට් වෙලා තිබුණ නිසා ඒකත් බිත්තර එකට දාගෙන දැන් ඔන්න මම ඉතුරු බඩු ටික ලෑස්ති කරගන්න තමයි හදන්නේ. මම මේ කෝප්පවලට තමයි මගේ ලාවා කේක්ස් ටික හදාගන්න යන්නේ. මේ විදිහට කෝප්පවල හොඳට බටර් ගාලා මම මේ හදාගත්තු චොක්ලට් බැටර් එක මේ විදිහට කෝප්පවලට දාගත්තා. ඊට පස්සේ දැන් ඒ ටික මයික්‍රෝවේව් එකට දාලා කිචන් එකත් ඉක්මනින්ම අස් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඩැඩා නම් මේ වෙලාවේ ලොකු වැඩක්. ඉතින් එයාට ඩිස්ටර්බ් කරන්නේ නැතුව අපි දෙන්න ඔන්න අපේ චොක්ලට් ලාවා කේක් එක හදාගත්තා. මේක නම් මාරුම රසට තිබුණා. හවස් වෙලා අපි ආවා චූටි මැණිකව අරගෙන හොස්පිටල් එකට. චූටි මැණිකට හෙම්බිරිසාව හැදලා තිබුණේ. හවස් වෙද්දී ටිකක් ඇඟත් හොඳටම රස්නේ වුණා. ඉතින් අපි එයාව හොස්පිටල් එකට අරගෙන ආවා. ඉතින් ඩොක්ටර් නාසල් එක්ස්පිරේටර් එකකින් අපිට මේ විදිහට සේරම අයින් කරලා දුන්නා. එතකොට චූටි මැණිකට හුස්ම ගන්න ලේසිනේ. නැත්නම් එයා ගොඩක් අමාරුවෙන් හුස්ම ගත්තේ. අපි එකපාරක් බෙහෙත් අරගත්තට අඩු වුණේම නැහැ. ඉතින් ආයෙ දවස් 6කින් තමයි අපිට එන්න තිබුණේ. හැබැයි හවස් වෙද්දී එයාගේ චුට්ටක් ඇඟ රස්නේ ගතියක් තිබුණා. ඉතින් අපි ඉක්මනින්ම හොස්පිටල් එකට අරගෙන ඇවිල්ලා ඩොක්ටර්ට කිව්වට පස්සේ ආයෙ අපිට බෙහෙත් වෙනස් කරලා දුන්නා. ඉතින් ඒගොල්ලෝ උණ තිබුණ නිසා කොවිඩ් ටෙස්ට් කරා. තව මෙහි ඉන්ෆ්ලුවෙන්සා එකක් තියෙනවා කියලා එකක් ටෙස්ට් කරා. ඉතින් අපි මේ මෙතනට වෙලා ඉන්නේ රිසල්ට් එක එනකම්. මම දුද මෙන්න මේ ටෙස්ට් දෙක තමයි කරේ. ඉතින් ඒ දෙකම ප්‍රශ්නයක් නෑ කියලා කිව්වා. අපිට මේ පොත දුන්නා හැමදාම එයාගේ උණ බලලා මෙන්න මේකේ මාක් කරලා තව දවස් 3කින් චූටි මැණිකව ආයෙම එක්කන් එන්න කියලා. චූටි මැණිකට කලින් තිබුණු බෙහෙතුත් මාරු කරලා අද එයාට වෙනම බෙහෙත් 3ක් දුන්නා. ඒක දවස් 4ක් අපිට පාවිච්චි කරලා ආයෙම එන්න කිව්වා එයාවත් අරගෙන. මේ වෙද්දි නම් උණ ටිකක් අඩු වෙලා තිබුණේ. මගේ ළඟම හොඳටම නිින්ද ගිහිල්ලා. අපි දැන් මේ නිශිමත් සෑයකට ආවා චූටි මැණිකට ඕනේ කරන පොඩි ස්නැක්ස් වගේක් අරගෙන යන්න. ඉතින් මේ ටික අරගෙන අපි ඉක්මනින්ම යනවා ගෙදර. එහෙනම් ආයෙම වීඩියෝ එකක් අරගෙන එනකල් ඔයාලා ගොඩක් පරිස්සමෙන් ඉන්න.